පොඩි මට උඹ ඇඹින් දැක්කත් අවිශ්වාසෙ නෑ. පඬිතකම් නොකර ඔය ගම්මිරිස් මල්ල මගේ අතේ ඇරිය නම් ඉවරයිනේ. මුන් අපිට නිකන් සල්ලි දෙනවද අම්මේ? එහෙව් එක ඉතින් අම්මා ගෙනිච්චත් එකයි මං ගෙනිච්චත් එකයි. ඒත් පොඩ්ඩියේ මේ අම්මේ අම්මා හොඳටම දන්නවා මං කරන්න යන්නේ මොකද්ද කියලා. හේයි මන් නොදන්නේ පොඩ්ඩි. උඹ හදන්නේ අයියට හොඳ කමිසයක් අරන් දෙන්නනේ. ඒත් මේ කතන්දර හදන එක. අනේ අම්මේ මේ ඕන එකක් කියපුවා. මැඩම් නෝනා කතා කරපු විදිහට මට මූණට දාමන ගහන්න හිතුණා ඉදියාප කූඩේ. ගහන්න නෙමෙයි තිබ්බේ. ඉදියාප කූඩේ ඔලේ ඔබන්න. කොහොම වුණත් ඔය හැංගි මුත්තන් වැඩ ඕන නැහැ. අයියා දැනගත්තොත් ඉතින් මොකෝ? මම වැරද්දක් කළාද? අනික අම්මේ ඔයා හොඳටම දන්නවා මං කරන්නේ මොකද්ද කියලා. ඔය කැතරින් ගෑණි ඌ අම්මට කිව්වට අයියට කියන්නේ නැහැ. පොඩි තමුසෙට මොකටද සල්ලි? මං අහන්නේ සල්ලි මොකටද තමුසෙට? අයියා මේ අම්මා දන්නවද? මෙයා කරලා තියෙන වැඩ? මෙයා වලස් මූණගේ කඩේට ගම්බිරිස් මල්ලක් අරන් ගිහලා විකුණන්න. වෙන්නේ නැහැ. පොඩි ඒගොල්ලන්ගේ මූණවත් දකින්න කැමති නැහැ. ලොකු මැඩම් දැකලා පන්නගෙන තියෙන්නේ. අර හන්දිය හැමෝම කතා වෙනවා. සීවරන් දෙයියනේ. මොකද්ද පොඩ්ඩියේ මේ වෙලා තියෙන්නේ? මට පේන්නේ මෙයා ළඟදීලා මොකක් හරි නැටුමකට ලෑස්ති වෙන්නේ. අහුවයන්කෝ හඩනවා හතර හන්දි. ලොකු පුතේ. අම්මේ අම්මත් මෙයාගෙන ටිකක් කෙවිල්ලෙන් හිටියොත් හොඳයි ඈ. අම්මා නොකානෝ බී හිටියයි කියලා ලෙඩ සනීප වෙන්නේ නැහැ නේ අම්මා. අපි යන් ඩොක්ටර් කෙනෙක් චානල් කරා. ඕනේ නෑ පුතා. දැන් ඔයා ආවනේ. ඔයා ආවට පස්සේ මට දැන් සනීපයි. මම ඩොක්ටර් කෙනෙක් දැම්මා. අයියා අම්මගේ ලෙඩේ තිබුණ ඇඟේ නෙමෙයි හිතේ. ඇහක් වගේ බලාගත්තු දරුවෙක් හිතුවක්කාරට දාලා යනකොට අම්මා කෙනෙක්ව දරා ගන්න බෑ පුතා. අම්මගේ එක ලෙඩක් නම් දැන් හොඳයි. ඒත් පංචාලියක් දාගත්තු ලෙඩේ. අනේ ඒ දැන් ඉතින් පුතා මගේ ළඟ ඉන්නවනේ. මට තාත්තා ඉන්නවා වගේ ලොකු හිතට හයියක් දැනෙනවා. මොන ප්‍රශ්නයක් ආවත් ආයි පුතා දාලා යන්නේ නැහැ නේද මාව? නෑ අම්මා. ඉන්න. මම දවස් දෙකට ඇදලා ගිහින් මම තේකක් හදාගෙන එන්න. අම්මා හොම්මම ඉන්න. මම මේරියන්ට කියන්න. ඕනේ නෑද? මට දැන් හොඳට සනීපයි. මං හදාගෙන එන්න. මයිම ගෙදර නතර වුණා කියලා කියමුකෝ. වත්තට ගිහින් යාළුවොත් එක්ක පොලිටික්ස් කරනවා කියලා අම්මා තාත්තට කතා කරලා කිව්වම මේ මං ඒ මොනවත් අම්මට කිව්වේ නැහැ. ෂා. ඒ කියන්නේ තමස කිව්වේ නැහැ. අන්න එලකිරි නංගිලා අයියලා ගැන හිතන. මං ඒක කිව්වේ නැත්තේ ඔයා ගැන හිතලා නෙමෙයි අම්මා ගැන හිතලා. මට සමාව වෙන්න රමේෂ්. මට සමාව වෙන්න. මට හැම දෙයක්ම තේරෙනවා. මට සමාව වෙන්න. රමේෂ් මං වාට ආදරේ රමේෂ්. මං වාට ආදරේ. මේ තමුසේ හිතාගෙන ඉන්නේ මහිම ඇවිල්ලා එහෙම කියයි කියලාද? තමුසේ රාන්තිබ්බට මහිමට අන්නේ බලනකො. තව සතියක් ඇතුළත මහිම තව කොල්ලෙක් එක්ක ඇවිල්ලා බයික් එකේ යන්නේ නැද්ද කියලා? ඇයි එහෙම කරන්නේ? ඇයි එහෙම කරන්නේ? තමුසේට රිද්දන්න.
තාත්තගේ ෆෝන් ළඟ දන ගහගෙන නෙමෙයි තාත්තගේ මිනි පෙට්ටිය ඇතුළට රිංගලා හිටියත් මහිම තමසට සමාව දෙන්නේ නැහැ ආයේ. shit. මේ සේරමුනේ අපි තාත්තව පාවලා දීපු ඉඳා. brother තාත්තා අපිට සාප කරනවා brother. අන්තිම මොහොතේ මයිමව නැති උනේ. අපිට දෙයියෙක් වගේ හිටපු තාත්තව පාවලා දීපු ඉඳා. brother කියලා තමයි මොනවද වෙලා තියෙන්නේ කියලා. තාත්තේ අපි තාත්තව පාවලා දුන්නා තාත්තා. තාත්තා මට අයියට සමාව දෙන්න තාත්තේ. brother ඉස්සර නම් කඩදාසියරු ආවා. දැන් ඒවත් නැහැ. කොච්චර බලාගෙන හිටියා. ඒ උරු සේරම මුහුදට වැටුණා. ඒවා කවුරුත් දැක්කේ නැහැ. දැක්කා. ඒත් නැවතිලා බලන්නවත් බැරි වුණා. ඒ තරමටම ප්‍රශ්න. ප්‍රශ්න? ඔයාලට මොනවද තියෙන ප්‍රශ්න මහිම? ප්‍රශ්න තියෙන දුප්පත් අපිට. සල්ලි තියන අයට ප්‍රශ්න නැහැ කියලා හිතන්නේ ඕගොල්ලෝගේ ප්‍රශ්න සේරම සල්ලි වටේ කැරකෙන හින්දා. සල්ලි හම්බුනොත් උත්තරත් ලැබෙනවා. ඒත් මගේ ප්‍රශ්න කැරකෙන ජීවිතේ වටේ. මොනවද අපේ උච්චර තියෙන ප්‍රශ්න? ඒව අහලා වට වැඩක් නැහැ. කියලා මට වැඩකුත් නැහැ. වැඩක් තියේද නැද්ද කියලා බලන්න කියන්න එපා. ඒ ප්‍රශ්න ඔයාගේ පරණ හොඳම යාළුවෙකුටවත් කියන්න බැරි ප්‍රශ්න. නෑ. කියන්න පුළුවන්. ඊටත් වැඩි අහගෙන ඉන්න පුළුවන්. එහෙම කෙනෙක් ඉන්නවා නම් ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ලොකු හයියක්. ලොකුම හයියක්. එයා ඔයාලගේ හැමදාම ඉන්නවා මහිමා. ඇත්තටම එදා වගේ මද